යාළුවනේ මහලු අයට සරදන් නොකරන්නේ යාළුකමට ගල් මුල් නොගසන්නේ විහිළුකමට ඔලගුව නාදින්නේ මහලු අයට කරුණා කරපන්නේ සිරිත් මල් දම රචිත එම කවිය ඔබ හමුවේ තබමින් වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව ඔබේ මතකය අවදි කිරීමට අවසරයි. යාළුවනේ වැඩිහිටියන් කියන්නේ අපට වඩා වයසින් වගේම දැන උගත්කමින් වැඩි අයයි. ඒ විතරක් නොවේ බොහෝ අත්දැකීම් වලින් පිරුණ අය ලෙසද සදහදුන්නනවා. අපේ දෙමාපියන් වගේම ගුරුවරුන් ගුණවන්ත වැඩිහිටියන් අපට උපදෙස් ලබා දෙමින් නිසි මඟ යැවීමට නිරතුරු උත්සාහ කරනවා. අපගේ අමාමෑණි වූ බුදු පියාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේදී වැඩිහිටියන්ට සැලකීම උතුම් කරුණක් ලෙසද පෙන්වා දී තිබෙනවා. වැඩිහිටියන්ට සැලකීම මිනිසුන් අතර නොව තිරිසන්ගත සතුන් අතර පැවතෙන උතුම් කරුණක් ලෙසද තිත්‍ර ජාතකයේ හැදින්වී තිබෙනවා. වැඩිහිටියන්ට සැලකුණු ඔවුන් අගනා උපදෙස් පිළිපදමින් ලොවම බබලවන පහන් සිලක්කමු. එසේ ඉල්ලෙමින් මා නිහඬ වෙනවා. සවන් යොමු කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අම්රජගල ප්‍රාථමික විදුහලේ ඉගෙන 4 ශ්‍රේණියේ ඉගෙනු ලබන මම ඒ.ඩී. රශ්මිද